Hello, welcome back to my channel. මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. මං අද ගෙනාවා night routing එකක්. මොකද හස්බන්ඩ් කිව්වා අද උයන්නත් එපා කියලා රැයට. මොකද අපි දෙන්න එළියට ගිහිල්ලා මොනවා හරි අරගෙන ඇවිල්ලා කමු කියලා. ඉතින් අපේ ගෙවල් ළඟම තියෙනවා චීන රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඒක කරන්නේ මෙහි චීන කට්ටිය තමයි කරන්නේ. ඒකේ කෑම මාර රසයි. ඔය පාරේ කෙළවරේම තමයි තියෙන්නේ රෙස්ටුරන්ට් එක. ඉතින් අපි දෙන්න කතාවක් දාගෙන පයින්ම ගියා. මේ පේන්නේ රෙස්ටුරන්ට් එක තමයි දකුණු පැත්තේ. එතකොට අපි මේ යන්නේ මට කැෆේ එකක් බොන්න ඕන කියලා කිව්වා. ඉතින් අපි ගියා කැෆේ එකක් බොන්න බාර් එකට. දැන් මෙතනින් යද්දි හැමදාම කැෆේ බොන්න ඕන මට දැන් ඒක පුරුද්දට ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කැෆේ එකක් බොන්න යන් කියලා ඉතින් එක්කගෙන ගියා කැෆේ එකක් බොන්න. මම මෙතෙන්ට ආවොත් අනිවාර්යයෙන්ම බොන්නේ ජින්සන්. ඒක තමයි මගේ ආසම කැෆේ එක. හැබැයි මට අද හිතුණා කැපචිනෝ එකක් බොන්න ජින්සන් නැතුව. ඒත් මගේ වෙලාවට කැපචිනෝ තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් ජින්සන් එකක්ම අරගෙන බිව්වා. ඇත්තටම මාර රසයි. මම විතරයි කැෆේ එකක් ගත්තේ. මොකද හස්බන්ඩ්ට බොන්න බෑ කියලා එයාට එපා කිව්වා. ඉතින් මගේ කරදරේට මගේ එකෙන් ටිකක් බොන්න කියලා එයා ඊට පස්සේ බිව්වා. ඉතින් ඔය තියන්නේ ඉතින් යාගේ රියැක්ෂන් එක තමයි. මෙහෙම සීතලේ උණු උණු කැෆේ එකක් බොදි තියෙන ෆීලින් එක නම් ඇත්තටම කිව්වොත් මාරයි. ඉතින් අපි කැෆේ එක බීලා සල්ලිත් ගෙවලා ඉතින් ඊට පස්සේ අපි ගියා රෙස්ටුරන්ට් එකට. මේ බාර් එකේ ඉස්සරහම තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. ඉතින් කරදරයක් නැහැ. පාරේ ආ පැත්ත මෙහා පැත්ත පයින්න තමයි තියෙන්නේ. ඉතින් අපි පාරේ මෙහා පැත්තට පැනලා ආව රෙස්ටුරන්ට් එකට. අනේ මේ බලන්න ළමයි හෙලෝ කිටි කෙනෙක් ඉන්නවා. එන අයට හෙලෝ කියන්න තමයි එයා ඉස්සරහා ඉන්නේ. අපි ඉතින් ඇවිල්ලා මෙනු එක බැලුවා මොනවද කන්නේ කියලා. මෙතන නම් ඉතින් ගොඩක් තියෙන්නේ චීනාගේ කෑම තමයි. මෙතෙන්ට ආවම නම් මම වෙනදර කන්නේ ලංකාවේ නම් කියන්නේ ඩම්ප්ලින්ග්ස් කියලා. මෙහෙ නම් කියන්නේ රවියෝලා කියලා. මං කන්න කැමති ඒක විතරයි මෙතනින්. ඒ කියන්නේ අනිත් ඒවා එහෙම ලොකුවට කාලා නැහැ මම. එහෙම ගන්නෙත් නැහැ. මොකද රස දන්නේ නැති හින්දා. ඔය මෙතන අහන්නේ මෙයාලගේ දෙනවා රයිස් එකක්. ඒක මම කාලා නැහැ මීට කලින්. ඉතින් මට හිතුණා ඒක කාලා බලන්න රහයි කියලා කියනවා කට්ටිය. ඉතින් ඒක තමයි අහන්නේ. ඒක මෙනු එකේ තිබ්බේ නැහැ. ඊට පස්සේ යාළගේ ටැබ් එකෙන් තමයි අපිට මේ මෙනු එක පෙන්නුවේ. එයාලා රයිස් වලට කියන්නේ රීසෝ කියලා. ඉතින් මම ඔතනින් දෙවෙනියට දෙන එක තමයි ගත්තේ. හස්බන්ඩ් ගත්තා පාස්තා එකක්. ඉතින් අපිට කිව්වා දාලා දෙනකන් ඉන්න කියලා විනාඩි 10ක් වගේ යයි කියලා. ඉතින් මම ඔයාලට කිව්වනේ මං වෙනදට මෙතෙන් ආපුවම ගන්නේ රවියෝලා කියලා. ඉතින් මෙතන මේ මම ගන්න එක නෙමෙයි වෙනස් එකක් තිබ්බා. මේ තියෙන්නේ ඒක තමයි. ඉතින් ඒකිනුත් ගත්තා. බලන්නකො ඉතින් අනේ මෙයාලගේ රෙස්ටුරන්ට් එක මාර ලස්සනයි. මාර ලස්සන ඩෙකරේෂන් කරලා තියෙනවා හැමතැනම. ඇත්තටම මාරම ලස්සනයි. ලස්සනයි වගේම තමයි මෙතෙන්ට මාර විදියට සෙනගෙනවා. ඒ කියන්නේ මෙතන කෑම මාරම රසයි. සෙනගත් වැඩි ඒ හින්දාමයි. අපේ කෑම ටික රෙඩි කරනකන් ඉතින් අපි දෙන්න ගිහිල්ලා එළියට වෙලා ඉඳගෙන හිටියා.
මේ වගේ රෙස්ටෝරන්ට් එකක් ගෙවල් ළඟම තියෙන එක අතකින් හොඳයි. මොකද මේක යුරෝප් රටක් හින්දා සාමාන්‍යයෙන් මෙහි මේ වගේ කෑම අඩුයිනේ. ඉතින් මේ වගේ රෙස්ටෝරන්ට් තියෙන හින්දා ගොඩක් හොඳයි. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහස නගා ඈ හොරහින් වගේ බැලුවා. ඉතින් අපේ ඕඩර් එක හරි. ඉතින් අපි ආවා බිල් එක ගෙවන්න. අනේ මේ ලේඩි හරිම හොඳයි, හරිම කරුණාවන්තයි. අපි දෙන්නටත් මාර ආදරෙයි. මොකද අපිව හොඳට අඳුරනවා මේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් අපි නිතර වෙන හින්දා. ඉතින් එයා අපි දෙන්නට දුන්නා බිස්කට් එකක්. මම මේක ගැන කියන්නම් ඔයාලට. ඒ දුන්න බිස්කට් එක ළමයි ඒක ඒ කියන්නේ ඒක කද්දි ඒ බිස්කට් එක ඇතුලේ තියෙන පොඩි සීක්‍රට් එකක්. ඒ කියන්නේ එයාලා දාලා තියෙන මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඉතින් අපි කෑමත් අරගෙන මෙයාගේ රසගතත් අහහා ගෙදර ගියා. පට්ටම අයිස් එකක් ගත්තා. ඒකත් එක්ක දැන් ගෙදර ගිහින් කමු. දැන් අද අපි ගෙදර ගිහිල්ලා අපි දෙන්නම වළඳනවා. අනිවාර්යයෙන්ම එකෙන්ම කනවා. කමු එහෙනම් යමු. චාව්. චාව්. හිනා වේවි. ඉතින් ඔන්න ගිය ළඟටම ආවා. අපි ගෙදර ආවා. ආඹර තාලෙට වෙල්දෙනි වල නැටුවා. එන හිමිදිරි සීලට සිතිවිලි කිති කැවුනා. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහස නගා ඈ හොරහින් වගේ බැලුවා. අපි ගෙදර එද්දී නමයා මාරයි. ඉතින් අපි දෙන්න ඇවිල්ලා කෑවා. ඇත්තටම කෑම ටික නම් මාරම රසයි. ඔන්න මං කියන්නම් කිව්වා ඔයාලට මට හම්බුණා බිස්කට් එක ගැන. ඔය තියෙන්නේ බිස්කට් එක. මම කඩලා පෙන්නන්නම් ඒක. ඔය බලන්න ඕක ඇතුලේ තියෙනවා කොලයක්. ඒ කොලේ තියෙන සීක්‍රට් එකක්. මට තිබ්බ සීක්‍රට් එක තමයි ඉතින් අද වගේම ලස්සන හිනාවකින් හෙට දවසත් පටන් ගන්න කියලා වගේ එකක් තමයි ඉතින්. එහෙනම් ඉතින් ළමයි මම මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. ඉතින් මම වහගෙන හිටපු බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම මම subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා මට support එකක් දෙන්න. අපි තවත් දවසක හමු වෙමු. මදහස නගා ඈ හොරහින් වගේ බැලුවා.